කිලෝමීටර් දෙකක් විතර අඹේවැල දෙසට තවත් විශාල නායාම් දෙකක් පස්කඳු දෙකක් දුම්රිය මාර්ගයට කඩා වැටිලා තියෙනවා දකින්න ලැබුණා. දෙමෝදර උඩුවර විශාල නායාමක් සිද්ධ වෙලා තියෙනවා උඩර දුම්රිය මාර්ගයේ. ඒත් එක්කම බණ්ඩාරවැලි කිනිගම ප්‍රදේශයේ තවත් නායාමක් සිද්ධ වෙලා තියෙනවා. බණ්ඩාර ඇල්ලතොට ප්‍රදේශයේ තවත් නායාමක් සිද්ධ වෙලා තියෙනවා. මේ ආකාරයෙන් විවිධ ස්ථානවල මෙසේ විශාල ලෙස දුම්රිය ස්ථානයේ පස්කඳු කඩා වැටීම සහ දුම්රිය මාර්ග ගිලා වැසීම හේතුවෙන් දුම්රිය මාර්ගයේ යථා තත්ත්වයට පත් කර ගැනීමට විශාල කාලයක් ගත වෙන බව තමයි දැනගන්න ලැබෙන්නේ. තව සෑහෙන කාලයක් ගත වෙයි මෙම දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කරන්න. ඒ හේතු නිසා දුම්රිය දෙපාර්තමේන්තුව මෙම ක්‍රියාදාමයේ නැවත සකස් කරන තුරුම සංචාරකයින්ට මෙම උඩ දුම්රිය මාර්ගයේ සංචාරය කිරීම සඳහා අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. එම දර්ශනවලට අනුව දුම්රිය මාර්ගය එම ස්ථානයෙන් යලි ඉදිකිරීමත් ගැටලුවක් වෙලා තිබෙනවා. මොකද පොළවක් පේන්න නැහැ. එතන ඇත්තරම තනිකරම සම්පූර්ණයෙන්ම නාය ගිහිලා තිබෙන්නේ. දැන් කාලුනිදා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයන්ට අනුව ඇතැම් ප්‍රදේශවලට තද වැසි අද පසුරු දෙකෙන් පසුව ඇදහැලෙන්න පුළුවන් කියලා දවල් ප්‍රකාශ කළා කාලුණු විද්‍යා දෙපාර්තමේන්තුව. මේක නමුත් කලින් වගේ බරපතල ලෙස අපි බියවන්න හේතුවක් නෙමෙයි. නමුත් අපි පරිස්සම් වෙන්න ඕනේ. කොහොමුණත් මේ මෝසම් සහිත වැසි කාලගුණී තත්ත්වයක් එක්ක ඊළඟට දැන් අපි මතුවෙන ප්‍රශ්නයක් අපිට යලිත් නායාම ඇති වෙන්න පුළුවන්ද? මේ අනුතුරුදායක තත්වයක් තියෙනවද? කොහොමද වෙන්නේ කියන එක පිළිබඳව අපි සූදානම් ඒක පැහැදිලි කරගන්න. විශේෂයෙන්ම ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධිර මහත්මයාගේ අදහස වෙත අපි යොමු වෙමු මේ පිළිබඳව වැඩි විස්තර දැනගන්න. මේ වන විට වර්ෂාපතන යම්කිසි අඩුවක් නිරීක්ෂණය වුවත් පසුගිය දින ලැබුණු වර්ෂාපතන සමග ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය නිකුත් කර තිබූ ඉවත් වීමේ රතුරු වේදන දිස්ත්‍රික්ක 6කට ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 69කට තවදුරටත් ක්‍රියාත්මක කරනවා. මීට අමතරව අධීර 1 යටතේ දිස්ත්‍රික්ක 6කට ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 23කට නිකුත් කර තිබූ විමසිලිදවා සිටින නිවේදනය තවදුරටත් ක්‍රියාත්මකයි. ඊට අමතරව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාලගුණ අනාවැකයට අනුව ඉදිරියේදී එන 5 වෙනිදා ඒ වගේ 9 වෙනිදා යම් තරම් වර්ෂාපතන ලැබෙන බව ප්‍රකාශ කරලා තියෙනවා. ඒ නිසා සිදුවේ ඇති අනතුරුදායක තත්ත්වය සහ වස මේවරට අධික ලෙස ජලයෙන් තෙතපර්ත වෙලා තියෙනවා. ඒ නිසා ඒ සම්බන්ධව ජනතාව සැලකිලිමත් විය යුතුයි. නැවත යම්කිසි යම් ආකාරයක මිලිමීටර් 50 100 පමණ වර්ෂාපතන ලැබුණොත් එහෙම අවදානම් තත්ත්වයක් පවතිනවා. නායම් ලක්ෂණ 15 වෙච්ච නිරීක්ෂණ වුණු ස්ථාන තියෙනවා. ඒ නිසා එම ස්ථාන නැවත ක්‍රියාකාරී වීමේ හැකියාව පවතින නිසා ජනතාව ඒ සම්බන්ධව සැලකිලිමත් විය යුතුයි. ඒ නිසා විශේෂයෙන්ම ඉල්ලා සිටින්නේ ලබා දෙන ලබන අනතුරු රැඟීම් ගැන සැලකිලිමත් විය යුතුයි. ඒ වගේම මේ අනතුරු රැඟීම් වලට අනුකූල වෙලා ජනතාව ආරක්ෂිත ස්ථානයක් කරා කියලා තමන්ගේ ජීවිත ආරක්ෂාව සලසා ගන්න ලෙස ඉල්ලා සිටිනවා. අද මේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව 5 සහ 9 අතර ලබා දෙන අනාවැකිය අනුව ඉදිරියේදී වැසි වර්ෂාපතනයක් ලැබෙයි කියලා අනුමාන කරනවා. එතකොට දැන් මේ වන විටත් අපි දැක්කා මේ ප්‍රදේශ වලට ජනතාව ගිහිල්ලා තමන්ගේ නිවස් වලට ගිහිල්ලා කටයුතු සුද්ධ කිරීමේ කටයුතු සිදු කරනවා. ඒ තමන්ගේ නිවස සුද්ධ පිරිසිදු කර ගැනීමේ ක්‍රියාවලිය මතන ආරක්ෂා සහිතව කරගත යුතු වෙන්නේ. යම් ආකාරයක අන්තර්දායක තත්ත්වයක් පවතිනවා නම් ඒ ප්‍රදේශයේ ඒ කියන්නේ තමන්ගේ ගෙවත් ඉරිතල්ල තමන්ගේ නිවස බොහෝ සෙයින් ඉරිතල්ල තියෙනවා නම් ඒ ප්‍රදේශයේ යම් තරමක අවදානම් තත්ත්වයක් තියෙනවා. ඉදිරියේදී ලැබෙන වර්ෂාපතන සමග එම තත්ත්වයන් නැවත වැඩි වෙලා අන්තර්දායක තත්ත්වයක් ඇති විය හැකි. ඒ නිසා ඒ සම්බන්ධව සැලකිලිමත් වෙන ලෙස ඉල්ලා සිටිනවා. ඒ ප්‍රදේශයේ මාර්ග භාවිතා කරන්නන් හට දෙන්න පුළුවන් උපදේශ මොකද්ද? ඔව් ඇත්තටම සමහර ස්ථානවල මාර්ග සම්පූර්ණයෙන්ම අවහිරලා තියෙන ඒ වගේ මාර්ගවල යටපැත්තට කඩාගෙන ගිහින් තියෙන නිසා අවදානමක් අරගෙන එම පාරවල ධාවනය කිරීම අන්තරු සහිතයි. නිසා ලබා දීලා තියෙන උපදෙස් අනුව ක්‍රියා කරන නිසා සහ ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය සහ මාර්ග සංවර්ධන අධිකාරී මේ වන විට අත්‍යවශ්‍ය සේවා කරන මාර්ග සම්බන්ධව අවශ්‍ය කටයුතු කරගෙන යන මාර්ග කොහොමද විවෘත කරන්න කියලා ඊට අමතරව ගම් වලට යන මාර්ග ඊට පසු අවශ්‍යතාවය අනුව ඒ කියන්නේ මේ වෙලාවේ තියෙන අත්‍යවශ්‍යම කටයුතු ඉවර කරලා එම කටයුතු සඳහා යොමු වෙන නිසා එතකම් ආරක්ෂිත සිටලස ඉල්ලා සිටිනවා. අපේ යලිත් සාමාන්‍ය තත්ත්වයට පත් වෙන්න අවශ්‍යයි. මේ වැටලා තියෙන තත්ත්වයෙන් ගොඩේන්න අවශ්‍යයි. නමුත් ඊ타ත්ම පරිස්සමෙන් ඊ타ත්ම අවධානයෙන් අපි කටයුතු කළ යුතුයි. මේ අවස්ථාවේ ඒක තමයි ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයේ මතය වෙලා තිබෙන්නේ. සාමාන්‍ය වැස්සක් වැස්සත් පොළව පෙඟිලා තියෙන හින්දා වතුර වැටුනොත් යම් අවදානම් තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් කියන එක. ඇත්තටම ගම්පොළ පිළිබඳව කතා කරද්දී පහුගිය ටිකේ මේ වැස්සත් එක්ක ගම්පොළක් පේන්න තිබුණ නැහැ කියලා තමයි අපි මේ කාලගුණ තත්ත්වය ඊටාම අයහපත් වෙන දවස් කීපේ අපිට අහන්න හම්බුනේ. දැන් ගම්පොළ මාවතුර ඉහළගම ප්‍රදේශයේ පසුගියදා මේ විදිහේ දැඩි ආපදා තත්ත්වයන් වාර්තා වුණා. අපි සූදානම් ගම්පොළ මාවතුර ඉහළගම් ප්‍රදේශයේ මේ වන විට තත්ත්වය පිළිබඳව සොයා බලන්නට අප වෙත දර්ශන ලැබී තිබෙනවා. විශේෂයෙන්ම ගම්පොළ මාවතුර ඉහළගම් ප්‍රදේශයේ පසුගියදා මේ නායෑමෙන් 20කට ආසන්න ප්‍රමාණයක් අතරම මේ
විපතටපත් වුණා. ඊ타මත්ම සංවේදී අවස්ථාවක් සංවේදී දර්ශන පෙළක් තමයි අප මේ දැන් දකිමින් තිබෙන්නේ. හොඳට තමන්ගේ ජීවනෝපාය කරගෙන ජීවත් වෙච්ච අහිංසක මිනිස්සු දැන් මේ විදිහට මේ අකාරුණික කාලගුණයත් එක්ක අපි දකිනවා කොයිතරම්නම් අසරණ තත්වයකට ඔවුන් දැකලා තිබෙනවද. මේ නායෑමින් ප්‍රදේශයේ නිවාස 25ක් පමණ සම්පූර්ණයෙන්ම විනාශ වුණා. මේ සියලු හමුවීමත් සමග ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේ මහා මගට වැඩම කළා. ඇත්තටම මහා මග ඉඳන් ආගමික වතාවක් සිදු කළා. මිහිදන් කිරීමේ කටයුතු කරන ඒ සංවේදී දර්ශනය තමයි ඔබ මේ දකින්නේ. මේ ඔබට පේනම ඇති මේ නිවාස තිබුණු භූමියක් ඔබ මේ දකින්නේ. අද වෙනකොට නිවාස කිසිම නිවාසයක් දකින්න නැහැ. ඒ වෙනුවට Taman පදිංචි වෙලා හිටපු ඒ භූමියේම Tamanව මිහිදන් වෙනවා මේ අකාරුණික අඳුරු අත්දැකීමක් එක්ක. ඒ ඔබ දකින්නේ සංවේදී දර්ශන පෙළ තමයි මේ දකින්නේ. ස්වාමින් වහන්සේලා මහා මගට වැඩම කළා. ඔබ මේ දර්ශනීය දකිනවා. මහා මග සිට ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව මිහිදන් කිරීමේ කටයුතු සිදුවන ඒ සංවේදී රූපරාමු පෙළ තමයි අපි මේ වෙලාවේ දකිමින් ඉන්නේ. ඒ වගේම මේ වන විට දැන් මෙතනින් එහාට අපි කොතෙන්ටද යන්නේ කියන කාරණේදී ප්‍රතිපත්තිමය වශයෙන් ප්‍රකාශ වන දේවල් ඉතාමත්ම වැදගත් වෙනවා. අපේ නිෂ්පාදන කණ්ඩායම දැනුම් දෙන ආකාරයට අගමැතිතුමියගේ සාකච්ඡාව ඒ සම්බන්ධයෙන් අපිට මේ වන විට යොමු වෙන්නට හැකියාව තිබෙනවා. අපි දැන් ඒ සම්බන්ධයෙන් තොරතුරු දැනගන්නට මේ සූදානම් වෙන්නේ. යටිතල පහසුකම් පාරවල් පිළිබඳත් අදහසක් RDA එක ඉන්නවද? දැන් assessment එකක් කළාද? මේ වෙනකොට පාරවල් 7ක් වතුරෙන් යට වෙලා තියෙනවා. damage assessment එකක් මොකක් හරි කළාද අපේ පාරවල් ගැන? ඉස්සෙල්ලාම අපි කරන්නේ damages වෙලා තියෙන ඒවා දැන් identify කරගෙන ඒ ටික estimate කරනවා කොච්චර මුදලක් යනවද කියලා බලන්නේ. හරි අපිට අවශ්‍ය වෙනවා හරි assessment එකකුයි cost එකකුයි. මේක ඉක්මන් වෙන්න ඕන නේ. power පැත්තෙන් කොහමද CB එක? කොළඹ නගරයේ ඇත්තටම ප්‍රශ්නයක් නැහැ විදුලි සම්බන්ධයෙන්. අනිත් පිටපළාත්වල හානි වෙලා තියෙනවා. ඒවා දැන් කඩිනමින් කරගෙන යනවා. කොළඹ දිස්ත්‍රික්කය පිළිබඳ? ඒ තොරතුරු මගේ අතේ දැන් නැහැ මැඩම්. මේකට එනකොට හරිනම් දිස්ත්‍රික්කයේම විස්තර අපිට ඕනේ. ජල සම්පාදන. ජල සම්පාදන මණ්ඩලයේ මේ වෙනකොට මැඩම් කොළඹ දිස්ත්‍රික්කයේටම ජලය සැපයීම පිළිබඳ අපේ පවිත්‍රාගාරවල ප්‍රශ්නයක් නැහැ. අපේ පැත්තෙන් බිඳ වැටීම් කිසිවක් නැහැ. water supply එකේ interruption එකක් නැතුව අපිට කරගෙන යන්න පුළුවන්. ඔව් මැඩම්. කොළඹ 100%. දිස්ත්‍රික්කයටම. කොළඹ දිස්ත්‍රික්කයම. පාසල් වෙනිදායින් පස්සේ පාසල් විවෘත කරන්න පටන් ගන්න. ප්‍රාදේශීය මට්ටමින් තීරණ ගන්නත් පුළුවන්. යම් යම් තැන්වල දාසය බැරි නම් මේක සාමාන්‍ය තත්ත්වයටත් පත් කර ගන්න ඕනේනේ පුළුවන් තරම් ඉක්මනට. එවෙන්දි අපිට ඉස්කෝල 63ක් තමයි දරුණු ආපදාවට ලක් වෙලා නැහැ. යට වෙච්ච ප්‍රදේශ ටික ඇර 353න් 63කට තමයි අපිට පොඩි ඩැමේජ් තියෙන වහලවල් වලට වැටිලා ගස් අතු එහෙම. පළාත් සභා මට්ටමින් අපිට ගැටලුවක් වෙන එකක් නැහැ. ටික විසඳ ගන්න. ඊට අමතරව ජලයෙන් යට වෙච්ච පාසල් වලට වෙනම අවශ්‍ය කරනවා පිරිසුදු කිරීම වැඩ ටිකක්. IDP තියෙනවා 45ක්. ඒ 45ත් අපිට වෙනමම ක්‍රමවේදයකට යන්න මොකද දරුවෝ ඉන්න පාසල් නිසා ඊළඟ টয়ලට්ස් වගේ ඒවා පිරිසුදු වේවි. ඊළඟට සමහර පන්ති කාමරවල තමයි ඉන්නේ කට්ටිය. ඒක නිසා ඒකට සෞඛ්‍ය අංශයෙන් අපිට උදව්වක් ඕන කරනවා. ඒ ටික ක්ලියර් කරගන්න. සහ එතන අපිට අවශ්‍ය වෙනවා දරුවන්ගේ assessment එකකුත් ඒ කියන්නේ පාසල් උපකරණ නැති වෙච්ච පොත්පත් නැති වෙච්ච ඒ ළමයි ගාන ඒ සංඛ්‍යා ලේඛනත් අපිට ඕන වෙනවා. ප්‍රාදේශීය ලේකම්තුමාලට කිව්ව ග්‍රාම නිලධාරීන් හරහා ගන්න කියලා. මහාමාර්ග එවැගේම විදුලිය ජලය මේ සියලු යටිතල පහසුකම් දැඩි අභියෝගයක් යථා තත්ත්වයට පත් කිරීම ඒ පිළිබඳව යම් සංඛ්‍යාලේඛන සහ ඉදිරි කටයුතු සැලසුම් පිළිබඳවයි අපි මේ සාකච්ඡාවේදී අපි දුටුවේ සාකච්ඡා කරන ආකාරය. බදුල්ල දිස්ත්‍රික්කයත් දැඩි ලෙස පීඩාවට පත්වෙච්ච දිස්ත්‍රික්කයක් මේ කාලගුණික තත්ත්වයක් එක්ක විශේෂයෙන්ම බදුල්ල ස්ප්‍රින්ග් වැලි මාර්ගය තවදුරටත් වැසී පවතින බව තමයි අපිට වාර්තා වන්නේ. ස්ප්‍රින්ග් වැලි නගරය ආසන්නයේ තියෙන පාලම කැඩී ගිහිල්ලා තියෙනවා. ඒක තමයි ප්‍රධානම හේතුව. ඒ වගේම ස්ප්‍රින්ග් වැලි සිට මීමලේ ගම දක්වා මාර්ගයත් සම්පූර්ණයෙන්ම වැසී තිබෙනවා. දැන් සමහරලාට ඔබට හිතනවා ඇති අපි කලින් කිව්වා මේ අවස්ථා කීපකදීම මාර්ග දකිද්දි ඒවා මාර්ගද කියලා හිතා ගන්න බැරි තරමටම විනාශ වෙලා තිබෙනවා. දැන් බදුල්ල ස්ප්‍රින්ග් වැලි මාර්ගය ඒ පාලම කැඩී ගිහිලා තියෙන ආකාරය ඔබ මේ දර්ශනයේ දකිනවා. මේ සියල්ල ගොඩනැගීම තමයි මේ ගත වෙන කාල සීමාව ප්‍රවාහන පද්ධතියට එල්ලවන බලපෑම
ඔබ දකිනවා මේ දර්ශනවල පොදු වැඩිතල පහසුකම් කොයි ආකාරයෙන්ද විනාශ වෙලා තිබෙන්නේ කියලා. දැන් මේ දකින බදුල්ල ස්පීන් වැලි මාර්ගයේ පාලම කැඩී ගොස් තිබෙන ආකාරය. ඒ වගේම දර්ශන තිබෙනවා මේ නායෑම් වලින් විනාශයටපත් වුණු තවත් නිවාස හා දේපල පොදු ගොඩනැගිලි මේ සියලුම දර්ශනය බදුල්ල දිස්ත්‍රික්කයේ අපි මේ දකිමින් ඉන්නේ. ඉතින් දිවෙන පුරාම මේ විදිහට අපිට වාර්තා වන දර්ශන දැන් ජලය බැස යාමත් එක්ක නැත්නම් ඇතැම් තැන්වල පස්කඳු කඩා වැටුණු පස්කඳු ඉවත් කිරීමත් එක්ක ඒ තැන්වල තිබෙන මේ වන විට තියෙන තත්වය අපි ඔබට ඉදිරිපත් කරමින් ඉන්නවා. දැන් අපිට කැලණි ගඟ පිටාර ගැලීමෙන් පස්සේ කොළඹ සහ ඒ අවට තදාසන්න ප්‍රදේශවල තත්ත්වය පිළිබඳව අපේ වාර්තාකරුවන් අද උදෑසන සිටමත් කරුණු වාර්තා කළා ඊයේ සහ පෙරේදා වගේම අදත්. ඉතින් අපට දැන් වාර්තා වෙලා තිබෙන තොරතුරු අනුව ජලය තිබෙන තැන් තිබෙනවා. නමුත් බොහෝ දුරට ජලයේ බැස යාමේ තත්වයන් තමයි බොහෝ තැන්වල නිරීක්ෂණය වෙන්නේ. ඉතින් සමහර තැන්වල අපේ ජනතාව යලි පදිංචි වෙන්න අවශ්‍ය වටපිටාව සූදානම් කරමින් ඉන්නවා. ඒ වගේම දැන් ඔබට යලිත් මතක් කළොත් එහෙම පුද්ගල මරණ 474ක් තමයි මේ වෙනකොට වාර්තා වෙන්නේ. අතුරුදන් වීම 356ක්, බලපෑමට ලක් වූ පවුල් 4,48,817ක්, බලපෑමට ලක් වූ පුද්ගලයන් වශයෙන් ගත්තොත් 15,86,329ක් වාර්තා වෙලා තිබෙනවා පීඩාවටපත් පුද්ගලයන් සංඛ්‍යාව. පූර්ණ නිවාස හානි විතරක් 971ක් තියෙනවා. මේ තමන් එක පවුලක් ලෙස ජීවත් වුණු තමන්ගේ නිවස සමහරලාට තමන්ගේ ජීවිතේ බේරුණත් බොහෝ අයට ආරක්ෂිත ස්ථාන වෙත ගියත් උන් ආයි ඇවිල්ලා බලනකොට නිවසක් කියලා දෙයක් ඒ තැන්වල පේන්නේ නැහැ. ඉතින් ඒකයි මම කලිනුත් කිව්වේ බිඳුවෙන් පටන් ගන්න සිද්ධ වෙලා තියෙනවා මේ බොහෝ දිස්ත්‍රික්කවල ආපදාවට ලක් වූ බොහෝ දිස්ත්‍රික්කවල ජනතාවට බිඳුවෙන් පටන් ගන්න සිද්ධ වෙලා තියෙනවා. කොහොම නමුත් මේ තියෙන වාරිමාර්ග පැත්තෙන් ගත්තොත් අපිට වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරන ආකාරයට බොහෝ ජලාශවල වැසි රහිත කාලගුණයක් පහුගිය පැය කිහිපය තුළ පැය 48 තුළ බොහෝ ප්‍රදේශවලට තිබුණු නිසා පාලනය කළ හැකි තත්ත්වයක් තමයි බොහෝ ජලාශවල දැන් ජල මට්ටම අඩු වෙලා තිබෙනවා. ඒ වගේම දැන් අපිට කොත්මලේ මාවතුර ප්‍රදේශයටත් මේ නායම් හේතුවෙන් පහුගිය අයහපත් කාලගුණයත් එක්ක දැඩි ලෙස අලාභ සිද්ධ වුණා. මේ වන විට ගුවන් හමුදාවේ මැදිහත් වීමෙන් මේ ප්‍රදේශීය ජනතාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු සහන සලසමින් සිටිනවා. දැන් ඔබ මේ දකින්නේ කොත්මලේ මාවතුර ප්‍රදේශයේ බරපතල නායම් සිද්ධ වෙච්ච ප්‍රදේශයක් මේ කාලගුණී තත්ත්වයක් එක්ක දැන් ඔබ දකිනවා මාර්ගවලට කොයි ආකාරයෙන්ද කොත්මලේ ප්‍රදේශයේ හානි සිද්ධ වෙලා තිබෙන්නේ කියන දේ. ඉතින් ගුවන් හමුදාව සුවිශේෂී දායකත්වයක් අඛණ්ඩව මේ සහන සැලසීමේ ක්‍රියාවලියේදී දැක්වුවා. උන් මේ ප්‍රදේශයේ සහන සැලසීම් කටයුතු වල නිරත වෙලා ඉන්න ආකාරයේ දර්ශන ඔබ දකිනවා මේ වන විට. ඒ වගේම දැන් බොහෝ තැන්වල සුන්බුන් ගොඩක් පමණයි දකින්නේ ජලයේ බැස යාමත් එක්ක ඒ තත්ත්වයේ පහව යාමත් එක්ක. නමුත් තාමත් ඒ ප්‍රදේශවල ජනතාව අසරණයි. ඔවුන්ට මූලික කටයුතු සිදු කරගන්නට හැකියාවක් නැහැ. කාගේ හෝ උදව්වක් සහනයක් ඔවුන්ට අවශ්‍යයි. දැන් ආරක්ෂක අංශ විශේෂයෙන්ම මේ ප්‍රදේශයේ ගත්තොත් යුද හමුදාවේ පූර්ණ මැදිහත් වීමෙන් අප දකිනවා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සනීප ආරක්ෂක පහසුකම් මේ සියල්ල තවදුරටත් සපුරමින් සිටින ආකාරය තමයි කොත්මලේ ප්‍රදේශයේ ඔබේ දුටුවේ. ඉතින් මා කලින් සඳහන් කරමින් සිටියේ ජලාශවල තත්ත්වයන් පිළිබඳව. ඉතින් බොහෝ ජලාශවල මේ වන විට ජල මට්ටම් පාලනය කර හැකි තත්ත්වයට නැත්නම් අවම වී ඇති තත්ත්වයක් කලින් තිබුණාට වඩා දැන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරලා තිබෙනවා. කැලණි ගඟ සුබදායි තත්ත්වයට හැරී තිබෙනවා. නමුත් ජල ගැලීම් සමහර තැන්වල තවමත් වතුර ඉතුරු වෙලා තිබෙනවා. දැන් බොහෝ ජනතාව කොළඹ සහ තදාසන ප්‍රදේශවලත් දැන් පදිංචි වෙන්න උන් ව්‍යාපාරික ස්ථාන නිවාස පිරිසුදු කරමින් ඉන්නවා. අපිට කියන්න තියෙන්නේ බොහොම අවධානයෙන් තමන්ගේ සෞඛ්‍ය ආරක්ෂිතභාවය ගැනත් හිතලා ඊටව පරිස්සමෙන් අපි ජාතියක් විදිහට රටක් විදිහට ගොඩනැගෙන්නට අපි අදිෂ්ඨාන කරගමු. තවදුරටත් දිවෙන පුරාම තියෙන තත්වයන්, ආපදා තත්වයන්, සහන සැලසීමේ තත්වයන් මේ සියල්ල සමග ඊළඟ පැයදිත් අපි යලිත් හමු වෙමු. SUV රථයක් සමග තෑගි රසක් දිනා ගන්න. තියෙන දේ වෙනුවට ඕන දේ ගන්න. අපිකෝ. පිළිගත් නිපුණතා පුහුණුවකින් පසු ඔබේ ඊශ්‍රායල් සිහිනය සැබෑ කරගන්න CSTI Bureau Training Academy. දුර හිතන හෙට දකින එල්ටෝරෝ
Yes, Fortune Soy. අලුත්ම රසගුණ අපේ වයිබ් එකට සෙට් වෙලා කැමතිම විදිහකට ඕනෑම වෙලාවක මේ ෆෝචුන් සොයි එයි මෙයා try කරන girl නේ සීනි බෝලේ. අර පාටි දවසේ වත්තට ආවේ අම්මත් එක්ක. ඒක අම්මා බුල්ටෝද? මිනිහා දන්නවා කට හෙල්ලුවොත් ආයේ කට හොල්ලන්න වෙන්නේ නැති බව. මේ වෙලාවේ ඇටෙන්ෂන් එක දෙන්න ඕනේ ජගාට නෙවෙයි. වර්ෂිප් එකට. මේ ගේම් කාරයෙක් වෙන්නේ ඒ මිනිහගේ වරදින් නෙමෙයි. සමාජයේ වරද. මං හිතන විදිහ ගැන ඔයාවද වෙන්න ඕනේ නැහැ. ඒක මම බලා ගන්න. එහෙනම් ඉතින් මං ආශ්‍රය කරන එක ගැන තුවාවද වෙන්න ඕනේ. ඔයා මගේ අම්ම නෙමෙයි. රොන් සොයා අද රාත්‍රී 8:30ට දුර හිතන හෙට දකින එල්ටෝරෝ. වැදගත් පෝෂ්‍ය පදාර්ථ 25ක් අඩංගු සස්ටජන් ඔබේ දෙමව්පියන්ට ලබා දෙන්න. සස්ටජන් මග හරින්න බැරි ගුණයක්. හරි ගානට තේකෝප්ප ගානක් හදන්න නුවණක්කාර අය ගන්නෙම රත්ති. සෙන්ටර් ෆ්‍රෙෂ් එක ෆේස් කරන්න. ඔබේ සම හඳුනාගෙන ඖෂධීය සාකසාරමය ෆෝරෙවර් ෆේස් වොෂ් එකක් භාවිතා කරන්න.